Hello everyone, welcome back to my YouTube channel. අද vlog එකත් මට ස්පෙෂල් vlog එකක්. මොකද අද මගේ බබාගේ 6 month vaccination day එක. වෙනදා වගේම අදත් අපි ගියේ 9 wells hospital එකට. අද නම් මාත් එක්ක ආවේ අපේ අම්මා. මගේ හස්බන්ඩ් ඉන්නේ කොළඹෙන් පිට. අපේ තාත්තයි නංගිත් අපේ තාත්තගේ අලුත්ම ෆිල්ම් එකේ බරටම වැඩ. ඉතින් ඕන වෙලාවක මගේ හැමදේටම ඉන්නේ මගේ අම්මා තමයි. අපි වෙනද වගේම උදේම ගියා 9 wells hospital එකට. අපිට මුලින්ම ඕන උනේ බබාව ඩිලිවර් කරපු ડોક્ટર සුනිල් ෆර්නෑන්ඩෝව මුණ ගැහෙන්න. බබාගේ ඩිලිවරි එකෙන් පස්සේ මට ડોක්ටර්ව මීට් වෙන්න chance එකක් හම්බුනේම නැහැ. මොකද බබාගේ හැම වැඩක් එක්කම මං ගොඩාක් කාර්යබහුල වෙලා හිටියේ. හැබැයි මම ડોක්ටර්ව මුණ ගැහෙන්න නොගියත් ડોක්ටර්ම මට මැසේජ් කරලා බබාගේ විස්තර මගේ විස්තර කොහොමද හොඳින් ඉන්නවද කියලා ඇහුවා. ඉතින් ડોක්ටර් සුනිල්ගේ මේ කෙයාරින් එක නිසාම තමයි මම ප්‍රෙග්නන්ට් වුණ ගමන්ම ડોක්ටර් සුනිල් ෆර්නෑන්ඩෝම තෝරගත්තේ මගේ VOG විදිහට. එතුමා ගොඩාක් ආදරණීය තාත්තා කෙනෙක් වගේ ડોක්ටර් කෙනෙක්. ඕනම කෙනෙක්ට මම highly recommend කරනවා. ඉතින් අපේ ડોක්ටර් අපේ බබාව දැකලා ගොඩාක් සතුටු වුණා. අපි ડોක්ටර් එක්ක ෆොටෝ එකක් ගන්න අමතක කළේ නැහැ. ඊට පස්සේ වෙනදා වගේම අපි OPD එකේ ડોක්ටර් channel කරා. payment count එකෙන් payment එකත් කළා. බබාගේ බර බැලුවා. උණ තියෙනවද වෙන මොනවා හරි අපහසුතාවයක් බබාට තියෙනවද කියලා OPD එකේ ડોක්ටර් චෙක් කළා. ඊට පස්සේ වැක්සින් එකට අදාළ ප්‍රිස්ක්‍රිප්ෂන් එක අපිට දුන්නා. අපි ඊළඟට ගියේ ෆස්ට් ෆ්ලෝර් එකේ තියෙන වැක්සින් සෙන්ටර් එකට. අපේ බබා නම් දැන් හොඳට මේ ප්ලේස් එක අඳුරනවා. වැක්සින් සෙන්ටර් එකට ඇතුල් වෙනකොටම බබා අඬන්න පටන් ගත්තා. ඉතින් එයාවත් නලවගෙන කොහොම හරි වැක්සින් එක ගහගත්තා මේ පාරත්. වෙනදා වගේ නෙමෙයි මේ පාර නම් බබාව කොයිම විදිහකටවත් නලව ගන්න අපිට බැරි වුණා. මොකද දැන් එයා ලොකුයිනේ. එයාට හොඳට තේරෙනවා. අපේ බබා සාමාන්‍යයෙන් නිතර අඬන බබෙකුත් නෙමෙයි. හැබැයි යාට ඉන්ජෙක්ෂන් එක ගහද්දී මේ පාර නම් ගොඩාක් රිදිලා වගේ. ඉතින් හොඳ වෙලාවට මං අපේ අම්මා එක්ක ආවේ. අම්මා මට බබාව හොඳට නලවලා දුන්නා. ඉතින් මේ පාර වැක්සින්ස් වලට ගිය වියදමත් මං කියන්නම්. OPD එකට රුපියල් 1260යි. ඒ වගේම වැක්සිනේෂන්ස් වලට රුපියල් 19720යි. ඉතින් කලින් වැක්සිනේෂන්ස් වල ප්‍රයිස් එකට වඩා 6 month වැක්සිනේෂන් වල ගණන් අඩුයි. මොකද එයාලා දෙන වැක්සින්ස් ගානත් අඩු නිසා. ඉතින් ඕවරෝල් අපේ වැක්සිනේෂන් එක්ස්පීරියන්ස් එක හැමදාමත් වගේ හොඳයි. මේ දවස්වල 9 wells hospital එක ගැන එක කතන්දර හැමෝම කියනවා. මට නම් ප්‍රෙග්නන්ට් කාලේ ඉඳන් බබා හම්බ වෙනකම්ම ඊටත් පස්සේ දැන් බබාට මාස 6ක් යනකම්ම මට ලැබුණ සර්විස් එක නම් ගොඩාක් හොඳයි. ස්ටාෆ් එකත් හරිම ෆ්‍රෙන්ඩ්ලි. නර්සස්ලා හරිම කරුණාවන්තයි. ඩොක්ටර්ස්ලා හරිම එක්ස්පීරියන්ස්ඩ් වගේම නොලෙජබල්. ඒ වගේම හොස්පිටල් එක හරිම ක්ලීන්. හොඳ කාර් පාක් එකක් තියෙනවා. අනික මම හිතනවා මෙයාලා දෙන සර්විස් එකත් එක්ක ප්‍රයිසස් උත් හරිම රීසනබල් and affordable කියලා. ඉතින් පර්සනලි මට නම් කිසිම විදිහක බෑඩ් එක්ස්පීරියන්ස් එකක් නැහැ 9 wells hospital එකෙන්. ඉතින් මේ වගේ නෙගටිව් දේවල් මේ හොස්පිටල් එක ගැන හැමතැනම යන වෙලාවක මට ලැබුණ එක්ස්පීරියන්ස් එක නම් හොඳයි කියලා ෂෙයා කරන එක වැදගත් කියලා මම හිතනවා. ඉතින් thank you so much for watching. අපි ඊළඟ vlog එකෙන් ආයෙ හම්බ වෙමු.